අද මේ වීඩියෝ එකෙන් විශේෂ ශක්තිය ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න 100% පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙනවා. Guiding Star YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ විශ්ව ශක්තිය හරියටම කොහොමද ඔයාලගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ, ඒ වගේම විශ්වයෙන් කොහොමද හරියටම වැඩ ගන්න කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම අද කියන්න යන්නේ ඔයාලා විශ්වය ගැන හිතාගෙන ඉන්න වැරදි දේවල් ටික. මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු Tamanට තියෙන දේවල් වලට ස්තුතිවන්ත නොවි විශ්වයෙන් ගොඩාක් ලොකු දේවල් ඉල්ලනවා. ඒක වැරදි. එකකින් සිද්ධ වෙන්නේ Tamanට දැන් තියෙන දේවලුත් නැති වෙලා Tamanව ඊටත් වැඩිය පහළ තත්යකට වැටෙන එක. අද මම කතා කරන්න යන දේවල් නූතන විද්‍යාව මතින් තහවුරු වෙලා ප්‍රායෝගික අත්දැකීම් මතින් පදනම්ව තහවුරු වුණු දේවල් ඔයා එක්ක මම අද ෂෙයා කරගන්නවා. ඔයාලා දැකලා ඇති සමහර වීඩියෝස් තියෙනවා විශ්ව මාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, හෙට ඔයාට නොසිතූ විරු මුදලක් ධනයක් ලැබේවි කියලා. මෙන්න මේ දේවල් පට්ටපල් බොරු. මේ දේවල් වලින් සිද්ධ වෙන්නේ ඒ දේවල් ඉෂ්ට නොවුනට පස්සේ ඔයාගේ බලාපොරොත්තු සුන් වෙලා ඔයාට නෙගටිව් වයිබ් එකක් ක්‍රියේට් වෙලා ඔයා දැන් තියෙන තත්ත්වයටත් වැඩිය පහළ තත්ත්වයකට ඔයා ඇද වැටෙන එක. ඉතින් එහෙනම් මම ඔයාලට කියනවා ඔයා මේ දේවල් කරනවා නම් මුලින්ම ඔයා ඒ දේවල් නතර කරන්න. ඒක නිකරුණේ වගේ කාලය නාස්ති කර දැමීමක් විතරයි. දැන් එහෙනම් අපි කතා කරමු විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියලා. උතන විද්‍යාවේවත් දැන් සිද්ධ කරලා තියෙන පරීක්ෂණ වලින්වත් විශ්ව ශක්තිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා 100% අර්ථකථනයක් දෙන්නවත් අදහසක් දෙන්නවත් කවුරුත් ඔයාවත් මමවත් සමත් වෙලා නැහැ. හැබැයි අද මේ වීඩියෝ එකෙන් විශ්ව ශක්තිය ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න 100% පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙනවා. මෙතනදී ඔයා මුලින්ම දැනගන්න ඕන දේ තමයි ඔයාගේ මනස හා ශරීරය තමයි law of attraction විශ්ව ආකර්ෂණ නීතිය වෙනුවෙන් වැඩ කරන්නේ කියලා. අපිට තියෙනවා උඩුසිත හා යටිසිත කියලා දෙකක්. එතකොට උඩුසිතෙන් තමයි අපි දේවල් දකින්නේ, අපිට දේවල් ඇහෙන්නේ. ගන්ධ සුවඳ ස්පර්ශය. ඔයාගේ සිතේ ඇති වෙන හැම සිතුවිල්ලක්ම උඩුසිත හා සම්බන්ධව තමයි ඇති වෙන්නේ. එතකොට මේ උඩුසිතේ ඇති වෙන සිතුවිල්ලක්, අවශ්‍යතාවයක්, රියැලිටි එකක්, ඩිසයර් එකක් දක්වා අරගෙන යන්නේ ඔයාගේ යටිසිත. එතකොට දැන් එහෙනම් ඔයා දන්නවා අපේ සිත උඩුසිත හා යටිසිත, conscious mind, subconscious mind කියලා දෙකකට වෙන් වෙනවා කියලා. මිනිස්සෙගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන්න එයාගේ සිතුවිලි 100%ක්ම බලපානවා. අපි උදාහරණයක් අරගෙන බලමු. හිතන්න ඔයාට තියෙනවා මොනවත්ම වගා කරලා නැති හිස් ඉඩම. ඉතින් දැන් ඔයා හිතනවා ඒ ඉඩමේ රෝස වගා කරන්න. කාලයක් යද්දි ඔයාට රෝස අස්වැන්නක් ලැබෙනවා. හැබැයි හිතන්න ඔයා ඒ ඉඩමේ කිසිම දෙයක් වගා කරන්නේ නැහැ. මොකද වෙන්නේ? කාලයත් එක්ක ඔයාට දකින්න ලැබෙනවා ඒ හිස් ඉඩමේ වල් පැලෑටි බිහි වෙලා තියෙනවා. අපේ සිතුවිලි හරියටම අන්නේ රෝස අස්වැන්න හා වල් පැලෑටි වගේ. අපි හිතන සිතුවිලි අපේ ජීවිතයේ සාර්ථකත්වයට 100%ක්ම බලපානවා. ඔයා දැන හෝ නොදැනුවත්ව ඔයාගේ හිතේ ඇති වෙන හැම සිතුවිල්ලකටම ෆ්‍රීකවන්සි එකක්, සංකේතයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර තියෙන රේඩියෝ එකක් ඔයා ටියුන් කරද්දී ඊට අදාළ තියෙන ෆ්‍රීකවන්සි එකට හරියටම ටියුන් වුණේ නැත්නම් ඒ අදාළ channel එක හරියට ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් උදාහරණයක් ඔයා ඔයාගේ අම්මගේ නම්බර් එක ඩයල් කරලා අම්මට කෝල් එකක් ගන්නවා. හැබැයි හදිස්සියවත් ඔයා ඩයල් කරන නම්බර් එක ඔයාගේ අම්මගේ නම්බර් එකෙන් එක ඉලක්කමක් එහා මෙහා වුණොත් ඔයාගේ කෝල් එක ඔයාගේ අම්මට කනෙක්ට් වෙන්නේ නැහැ. එතනදී අපිට පැහැදිලි වෙනවා අපි නිකුත් කරන සංඛ්‍යාතයට අදාළ සංඛ්‍යාතය තමයි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපි නිකුත් කරන අපේ සිතුවිලි වලින් අපි නිකුත් කරන ෆ්‍රීකවන්සි එකට අදාළ දේ තමයි විශ්වය විසින් අපිට ආකර්ෂණය කරලා අපිට ලබා දෙන්නේ. law of attraction හසුරවන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදියට මම ඔයාලට මුලින්ම කියන්න ඕන දේ තමයි law of attraction negative positive කියන දෙකේ වෙනස අඳුනගෙන ඔයාට positive දේවල් විතරක් ලබා දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔයා positive දේවල් හිතනවා නම් නිතරම ඔයාට ලැබෙන්නේ positive දේවල් වගේම ඔයා නිතරම හිතන්නේ negative දේවල් නම් ඔයාව ආකර්ෂණය කරගන්නේ negative දේවල්. මෙතනදී වඩාත් වැදගත්ම කාරණාව තමයි ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න පටන් ගන්න එක. මොකද
අද දැන් ඔයා ඉන්න ගත කරන ජීවිතය අනුව තමයි ඉස්සරහට ඔයාට ලැබෙන්න තියෙන දේවල් තීරණය වෙන්නේ. ඔයා උදේ නැගිට්ට වෙලේ ඉඳන් මූණවත් හොදන්න නැතුව උදේ දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ඇයි මට මේ වගේ දේවල් වෙන්නේ? ඇයි මට සල්ලි නැත්තේ? ඇයි මට මේ දේවල් ලැබෙන්නේ නැත්තේ වගේ දේවල් හිත ඔයාගේ ජීවිතයට චෝදනා කරමින් ඉන්නවනම් ඔයාට අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙන්නේ ඒ හා සමාන නෙගටිව් දේවල්. ඒ වගේම ඔයා නිතරම පිරිසිදුවට පිළිවෙලට ඉන්න කෙනෙක් වගේම පොසිටිව් දේවල් නම් ඔයා නිතරම හිතන්නේ. ඒ වගේම ඔයාට දැනට තියෙන දේවල් වලට ඔයා නිතරම ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් ඔයාට එහා සමාන පොසිටිව් දේවල් තමයි ජීවිතයට ආකර්ෂණය වෙන්නේ. Law of attraction වල වැදගත්ම පියවර තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ විශ්වයෙන් ඔයාට අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්නේ කොහොමද කියලා. මෙතන ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔයා විශ්වාසයෙන් මේ පියවර කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ හිතේ ඔයාට වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් ඔයා හිතන්න ඕනි මට වාහනයක් ගන්න ඕන කියලා නෙවෙයි. මම වාහනයක් ගත්තා. මම වාහනයක් ගත්ත කියලා තමයි ඔයා නිතරම හිතන්න ඕනි. ඔයා වාහනයක් අරගෙන ඔයාගෙම කියලා වාහනයක යන විදිය. එතකොට ඔයාට දැනෙන හැඟීම තමයි ඔයා ෆීල් කරන්න ඕනි. එතකොට ඔයාගේ යටිසිත හිතන්න පුරුදු වෙනවා මේක මේ වෙද්දිම සිද්ධ වෙලා තියෙන දෙයක්. එතකොට එයා ක්‍රියාත්මක වෙනවා ඒක යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න. ඒ වගේම මේ ප්‍රොසෙස් එකේ තවත් වැදගත් දෙයක් තමයි ඔයාට දැනට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන එක. මොකද ඔයාගේ negative thoughts positive thoughts බවට හරවන එක අනිවාර්ය දෙයක් නිසා. මේක කාලයක් කරගෙන යද්දී ඔයාට තේරෙන්න පටන් ගනීවි ඔයාගේ අවශ්‍යතාවය අනුව දේවල් ඔයාට දකින්න පේන්න ලැබෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයා අලුත් ගෙදරක පදිංචියකට යන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට එහා සම්මත TV ඇඩ්වර්ටයිස්මන්ට් සෝෂල් මීඩියා වල එහා සම්බන්ධ දේවල් එතකොට අලුත් ඩිසයින්ස් ගෙවල් වල අලුත් ඩිසයින් වලට නිතර දෙවෙල දකින්න හම්බ වෙවි. ඒකෙන් පැහැදිලි වෙනවා අපේ මනස අපිට අවශ්‍ය දේ අනුව අපිට දකින්න අවශ්‍ය දේවල් ෆිල්ටර් කරනවා කියලා. ඒ කියන්නේ මනස නිතරම අපිට අවශ්‍ය දේ හොයන්නත් දකින්නත් පුරුදු වෙලා තියෙනවා. වීඩියෝ එකේ මම කලින් සඳහන් කරා වගේ අද ඔයා මේ ගත කරමින් ඉන්න ජීවිතය ඔයාගේ ජීවිතයේ යම්කිසි දවසක ඇති වූ ඍණාත්මක හෝ ධනාත්මක සිතුවිල්ලක ප්‍රතිඵලයක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ විශ්වාකර්ෂණ නීතියේ බේසික්ම රීතියක්. ඉතින් ඉස්සරහට මේ ගැන මගේ වීඩියෝ වලින් තවදුරටත් කතා කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද වීඩියෝ එකේ සඳහන් කරපු දේවල් ඔයාගේ ජීවිතයට ඔයා එකතු කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ගිහින් එන්නම්. good luck.